තියෙන ඒ කතාවේ අපේ හේතුඵල ධර්මයේ සකස් වෙලා තියෙන ක්‍රමවේදය. දැන් බලන්න එයා කිව්වා පුළුවන් නම් ගලවන්න කිව්වා. මොකද්ද ගලවන්න කිව්වේ? හැබැයි මේ ආදීනව අර මුදු පහ ගැලවෙන්නේ. පස්සේ කිව්වා රජතුමනි මෙන්න මේ සාලුව දාන්න. කොහොම කරනවත් එක මුදු පහම හැලුණා. ඇයි අර බිම්බිස් අර ජෝතිෂ සිටුතුමාගේ දේවල් ගන්න බැරි වුණේ ඇයි? ඇයි කියලා කියන්න. මතක තියාගන්න මෙන්න මේක ප්‍රාණඝාත කරන්නේ නැහැ වගේම තමයි වැළකෙනවා වගේම තමයි අනිත් අයගේ ප්‍රාණවල් රකින්නත් අපි උදව් කරන්න ඕනේ. හොරකම් නොකර ඉන්නවා වගේම තමයි අනිත් අයගේ සම්පත් ආරක්ෂා කරන්න උදව් කරන්න ඕනේ. ජෝතිෂතුමා ඒක කරලා තිබ්බ අනිත් අයගේ සම්පත් හොරකම් නොකර ඉන්නවා වගේ. දැන් සාමාන්‍ය චානසේන මහත්තයා අපි ওই ටික විතරනේ ඔකේ කතා වෙන්නේ. මම ගොඩාක් අයගෙන් අහුවා සත්තු මරන්නේ නැත්තේ. එයා සත්තු මරන්නේ නැත්නම් නිරේ යන්න වෙයි කියලා. පවට බයි. අපි ඇත්තටම බණ්ඩ දැන් මේ අපේ මේ ධර්මඥානය පළල් නැති අය තමයි එයා පටු. එයායි හිතන්නේ හිතුවේ පටු තැන ඉඳලාද නැද්ද? ඒකයි පටුයි කියන්නේ. හොරකම් නොකර ඉන්නවා වගේම තමයි මොකක් කරන්නත් ඕනද? අනිත් අයගේ සම්පත් ආරක්ෂා කරන්නත් උදව් කරන්න ඕනද නැද්ද? කාගේ හරි සම්පතක් විනාශ වෙනවා නම් අපි යාට මේක රැක ගන්න උදව් කරොත් ඒකෙත් පින් රැස් වෙනවා. දැන් බලන්න බුදුරජාණන්සේ ගාව දැන් මක්කලි ගෝසාල නිගන්නාටපුර උපාලිල එහෙම හිටියේ කාගේ ශ්‍රාවකයෝ වෙලාද? නිගණ්ඨනාථපුරගේ ශ්‍රාවකයෙක්නේ උපාලි ගෘහපතියා. හැබැයි මේ මහා පින් තියන අය මේ බුද්ධ ශාසනය නිවන් දකින්න ආවේ. හැබැයි බලන්නකො මේ මෙතන මොකද්ද මේ වැඩ කරන්නේ? තනිකරම හේතුඵල පින. ඒ කියන්නේ ඔන්න ඕගොල්ලෝ පින්කම් කරද්දී ප්‍රාර්ථනාවක් තියාගන්න. හොඳ ප්‍රාර්ථනාවක් තියාගන්න ඕනේ. පින්කම් කරද්දී මේ හරි නිවැරදිම හරි දේ ධර්මයේම ඒ කියන්නේ සුවසේ ධර්ම අවබෝධ කරගන්න වගේ මේකේ අපට දැන් ඔයගොල්ලන්ට බලන්නකො දැන් අතීතයේ තේරි ගාථාවල අපේ බුද්ධ ශාසනයේ ඔය එක එක අග්‍ර ශ්‍රාවක තනතුරු ශාසනයේ මහා උපාසිකාව එක එක දේවල් ඔය ඒව බලන්නකො දැකලා දැන් බලන්නකො අර විපස්සී බුද්ධ ඥානසේ කාලේ තමයි අර ප්‍රාර්ථනා විසාක කරන නමුත් කොණාගම කකුසඳ ඔක්කොම අතහැරලා අහුනේ කොහෙද? දැන් බලන්නකො දැන් බුදුරජාණන් තනතුරු දුන්නානේ ඒගොල්ලන්ට. ඔබ ගෞතම බුදු ශාසනයේදී මෙහෙම වෙනවා. ඒගොල්ලන්ට හිතුවිල්ලක් ආවා. බලන්න ඒ වෙනුවෙන් අර ඉතින් දවස් 7ක් එක දිගට දාන දීලා තියෙනවා. එයාගේ පින්කම් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අර හේතුව කියන්නේ ඉතින් අර දැන් කෙනෙකුට කියද ඒක සමහර වෙයි දෘෂ්ටිය රාවුච්ච ගම මේකේ තියෙන්නේ පිළිවෙත් වණ්ඩ මේකේ තියෙන්නේ ආමිසේනේ ප්‍රතිපත්ති හරි කතාව ඇත්ත. නමුත් එන බුදුරජාණන් සරවේ කතාවක් දේශනා කරන්න ඕනේ නැහනේ. දාන සීල බුදුහාමරේ නම් සීල විතරක් කියන්න තිබ්බානේ. භාවනා විතරක්. ඇයි ප්‍රතිපත්තියට කුසලෙත් ඕනේ. පිනවව ඒ කියන්නේ සුව ඇත්තටම කෙටියෙන් මේකදී සුවසේ හරියට ධර්මය අවබෝධ කරගන්න හොඳ කල්හර මිත්‍ර හැමෙන්න පින ඕනේද නැද්ද? අන්න ඒකයි අපි පින්කම් කරනකොට ඥාන සම්පයුත්තව දැන් අපි අභිධර්මයක ගන්න ඥාන සම්පයුත්තව සසංකාරික අසංකාරික කරන පින හරියට කරන්න ඕනේ සහ මේ මොකද්ද ප්‍රාර්ථනාව තියාගන්න ඕනේ? දිවැරදි ධර්මයේම අට අහන කල්යන මිත්‍රයෝම හම් වේවා. ඒ අදාළ පින තිබ්බනම් දැන් සමහරක බලන නාවුයනේ එහෙම මේ පිට රට කීක නොයෙක් රටවල අද මෙහි ඇවිල්ලා පිළිවෙත් පුරන්නේ. එයාලගේ මොකද්ද? අර පින විසින් තමයි ගේන්නේ. සමහරකයි තියෙන යකුසල් ගෙවද බලන්නකො ජම්බුකාජිට අවුරුදු 55ක්ම අසෝචිනේ කෑවේ. බලන්නකො කරගත් ආරෝපවාදයේ කතන්දරේ උතර තියෙන්නේ. මොකක්ද ඒ තියෙන්නේ ආරෝපවාදේනේ. මොකද්ද කරගත් ආරෝපවාදේ? මොකද්ද කරගත් ආරෝපවාදේ? කිව්වේ මොකද්ද මේ
අර පැවිද්දන්ට දැකලා මේ ඔය කෙස් ගස් ගලවන්න ඕනේ කිව්වා තල් ඇට දෙකකින්. ඒකලා දෙන්න ඕනේ කිව්වා අසූචි. බලන්න මේක රිටර්න් එක එයාගේ නිගණ්ඨ ආශ්‍රමයක පැවිදිලා අදත් ඉන්දියාවේ ගලවනවා මේ කෙස් ගලවන තල් ඇට දෙකකින් කොහොම අල්ලලා අමුවෙන් ගලවනවා. ඊට පස්සේ අවුරුදු 45ක්ම නිගණ්ඨ ආශ්‍රමයක තමයි. හැබැයි එතන අසූචි කනවා කියලා පැන්නුවා. නිගණ්ඨට ලැජ්ජා කරනවා කියලා. බලන්න කර්මයෙන් අවුරුදු 45ක් අවුරුදු 45ක් කර්මයෙන් ගැහුවා නැද්ද ගහිලා. එතකොට අපිට මේකෙන් අපිට තේරෙන්නේ මේ අපිට කෙටියෙන්ම ගන්න තියෙන්නේ මොකද්ද? මොකද්ද ගන්න තියෙන්නේ? පින්කම් කරනකොට හොඳ ප්‍රාර්ථනාවක් තියාගන්න එක හොඳ නැද්ද? මම දැක්කේ ප්‍රාර්ථනාව නරක නෑ. හැබැයි ඒවට කියන්නේ ඥානවන්ත ප්‍රාර්ථනා. මොන ප්‍රාර්ථනාද? රඥාන ප්‍රාර්ථනා නෙවෙයි. සංසාරේ අනේ අපි දෙන ලුණේ බතු එකා එකට එමු. මෙහෙම සංවාදයට යන්න නරකයි කියන්නේ ඇතැමට හැබැයි කරන්න ඕන එක කරුණාවෙන් මෛත්‍රිය. ඇතැමට දැන් ඒගොල්ලොත් එක්ක සංවාදයට ගියාම අපිත් ආවේගශීලී වෙනවනේ. ඒතර දැන් අපි යාව පහදන්න ගියා කියලා දැන් අපිට දේශයක් ඇති වුණා නම් ඒක කුසල් නෙවෙයිනේ. ඉතින් හැබැයි මැද ඉඳලා අපි ආවේගය ගන්න නැතුව පහදන්න අපිට ලොකු වීරියක් සහ ඉවසීමක් සිහියක් තියෙන්න ඕනද නැද්ද? අපි ගාව තියෙන්නත් ඕනේ. මොකක්ද තියෙනවනේ ඉවසීමකුයි. ඇයි දැන් අපිට ඇතැම් වෙලාවට මේ දැන් ඇතැම් වෙලාවට මේ දෙයක් අපිට මෙහෙම හිතන්නකෝ. සමහරකට වැඩක් කියනවා. තේරෙන්නේ නැහැ මේකට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ කියලා තරහ එනවද නැද්ද? මට නම් එනවා. මේ කියන්නේ ඇත්තම මගේ දෘෂ්ටි කියන සමහර වෙන දෘෂ්ටි කඩන්න ලේසි නෑ. එයා අපි හිතන එකම ඉතින් ඒ වෙලාවට තියෙන්නේ වැඩේ හරියන්නේ නෑ වගේ නම් හිමීට පොඩ්ඩක් අනිහෙන්ඩ වින්න එක පොඩි උත්සාහයක් දරන එක හොඳ. අපි ඒක දරන්නේ නැත ඇත්තටම කිව්වොත් අර ඉතින් එයා කරේ කරුණාවෙන් මෛත්‍රියෙන් තමයි. ඉතින් අපිට මේක ඉතින් ධර්මයේ හැසිරෙනවා කියන එක ඉතින් අපිට දැන් ඉතින් බලන්න දැන් මේ බුදුරජාණන් වහන්සේ ඉඳලත් අද බුදුරජාණන්සේ නැති වෙලත් අද මේ දෘෂ්ටික වැඩන කවර කතාවද නේ. හැබැයි කොහෙන් ගියත් අර දෘෂ්ටි ටිකම තමයි ඉතින් කැරකි එන්නේ. වෙන අමුතුවෙන් අර පරණ ඒවා අලුත් විදිහට අපිට පේනවා. තේරුණාද කියන එක? දැන් බලන්න කොටසක් කියන මේකේ ආලෝකේ බලන්න පුළුවන් මෙච්චරයි. කොටසක් නෑ ඊට වඩා වැඩියි. ඉතින් බැලුමට එයාලා කියන්නේ බොරු නෙවෙයි. අපි ඕගොල්ලන්ට මතකද අපි මීට කලින් ගිය අවුරුද්දේ කතා කරා මහා කාම විභාග කියලා සූත්‍රයක්. සාකච්ඡා කරා මතකද? මතකද සංසාර මහත්තයා? මතක නැහැ? ඕකනේ. ඔක ඔඩොක්කු බණ අහලාද? ඒ මහා කාම විභංගය කියලා එකක් කතා කරා. සූත්‍ර දෙකක් තියෙනවා චූල කාම විභංග සූත්‍රේ. ඒ මහා කාම විභංග සූත්‍රේ කියන්නේ මොකද්ද? එයාලා කියනවා එයාලා ඉර්ධියෙන් දැක්කලු පින් කරපු අය පින් කරලත් මිනිසුන් නිරේ යනවා කියලා. ඒ හින්දා අමුතුවෙන් පින් කරන්න ඕනේ. තව කොටසක් ඉන්නවා කියනවා මේ පව් කරන කට්ටිය සුගතිය යනවලු. තව කොටසක් ඉන්නවා කියනවා පින් කරපු අය පින් කරලා සුගතිය යන අයත් ඉන්නවලු. පව් කරලා නිරේ යන අයත් ඉන්නවලු. තව කොටසක් ඉන්නවා මේ හොඳට පින් කරලා යන්නේ කොහෙද? නිරේ. ඉතින් යාලා කියනවා මේ අමුතුවෙන් ආයේ මේ පින් කරලා කියලා දෙයක් නැහැ. පින් කරපු අයත් නිරේ තමයි යන්නේ. දැන් මෙයාලා කියන්නේ මේකමයි හරි. බුදුන්ස් කියනවා දැන් එයාලා එතන අපිට තියෙන පොයින්ට් එක මොකද්ද? එයාලා කියනවා මේ හැමෝ පව් කරන ඔක්කොම නිරේ යනවා. සුගතිය යනවාමයි. මොකද්ද මේ වචනේ එයාලා කියන්නේ? අනිවාර්යෙන් ඔක්කොම එහෙම වෙනවාමයි. දැන් බුදුන්ස් මොකක්ද දේශනා කරේ?
කතාව ඇත්ත තමයි. නමුත් හැමෝටම මේක එහෙම වෙන්නේ නැහැ කියනවා. අර අපි කතා කරේ මතකද? කුසල් මැඩලගෙන අකුසල් මතුවෙනවා. අකුසල් මැඩලගෙන කුසල් මතුවෙනවා. අකුසල් මැඩලගෙන අකුසල්ම මතුවෙනවා. කුසල් මැඩලගෙන කුසල්ම මතුවෙනවා. කාරණා හතරක්. ඒක හරි ආන්දෝලනාත්මක පුදුම සූත්‍රයක්. ඉතින් කොහෙන් ගියත් අවසානට ඉතින් පටිච්චසමුපාදයට තමයි. දැන් මේ බ්‍රහ්මජාල සූත්‍රයේ අවසානයේ තව කොලන් තව කොටස් කීපකින් එයි ආයෙත් අත කොතනද ගේන්නේ බුදුරජාණන් වහන්සේ මේ හැමෝම. ආන්නේ පටිච්චසමුපාදය තමයි. කොයි සූත්‍රය ගත්තත් අවසානට එන්නේ කොතනටද? අග්ගඤ්ඤ සූත්‍රය ගත්තත් ධම්මචක්කය ගත්තත් කොහාටද එන්නේ අවසානට? එතනට තමයි. ඒ බුදුරජාණන්සේ එක එක අයට එයාට තේරෙන න්‍යාය වලින් උදාහරණ උපමාගෙන හැර එයාලට කියලා දෙනවා තින්නේ. ඉතින් දැන් අපි දීඝනිකායෙන් බණ ඇහුවත් මජ්ක්‍ධිම නිකායෙන් ඇහුවත් කුද්දක නිකායෙන් ඇහුවත් දැන් මේකේ වැඩ කෑල්ල තියෙන්නේ කාගේ ළඟද? මොකද්ද වැඩ කෑල්ල? මනස පුහුණු කරන ස්වභාවයෙන්ම අපේ හිත කොහොමද අකුසලයට බරද නැද්ද? දැන් බණ අහපු පමණින් අපි අතෙන් අපිට දේශයෙන් නැහැ, වෛරයෙන් නැහැ, රාගයෙන් නැහැ කියලා එකක් තියෙනවද බණ අහපු පමණින්? බණ අහපු පමණින් එහෙම වෙන්නේ නැත්නම් කොච්චර ෂෝක්ද නේ චන්දන මහත්තයා? එහෙනම් පැවිදිච්ච පමණ අපිට දේශේ නැති වෙන්න එපා. නෑ එහෙනම් මේකට මොකද්ද කරන්න තියෙන්නේ? මනස මොනවා කරන එකද? මනස පුහුණු කරන එක තමයි. ඒකයි බණ දන්නවා කියන එකයි මතකයේ තියෙනවා කියන එකයි දෙකක්. බණ දන්නවා කියනවා මතකත් තව පරණ අම්මලාද පරණ 18 16 දී කාලේ කියපු කවි මතකද නැද්ද? අද 80 ගිහිල්ලා. පැල් කවි මතකයි නෙළුම් කවි මතකද නැද්ද? ඒක වෙනම එකක්. බණ දන්නවා කියන එක මනස පුහුණු කරනවා කියන එක තමයි. ඉතින් ගිහි වුණත් පැවිදුණත් මොකද්ද කරන්න තියෙන්නේ? මනස පුහුණු කරන එක. ඉතින් ඒකට තමයි ඉතින් මේ අපි මේ අර ඉතින් අපි අදාන සීල භාවනා පින්කම් කරන්නේ වගේ අර සුවසේ සිල් රකින්න ඇත්තටම සිල් රකින්න අවංක සිල් රකින්න කෙනෙක් තමයි දන්නේ සිල් රකින්න එක යාර කොච්චර දුෂ්කරද. අවංකවම භාවනා කරන කෙනෙක් තමයි දන්නේ භාවනාවට කොච්චර බාධක සහ දැන් අපි කටවාචාලකමට කියන්න පුළුවන් අර බලන්නකෝ ඉන්න නම් පන්සලේ හැම වෙලේම කතා කරන්නේ බන කරන හරියක් කරන්නේ අර සටකපට වල් වැඩ එහෙම මිනිස්සු කියන්නේ. ඉතින් ඒ මාසය තේරුම් අරගෙන දැන් අර දැක්කද ඊපෙද්ද දැන් අර වෛද්‍යවරයෙක් අර ස්පිතාලේ සිද්ධිය අනුරාධපුරේ. නමුත් දැන් මට කල්පනා වෙන චන්දර මහත්තයා ඔක යථාර්ථය අරන් බැලුවොත් ඔය උද්ඝෝෂණය කරන වෛද්‍යවරුත් ওই ස්පිතාලෙම නොයෙක් දොස්තරලත් එක්ක මිසිලත් එක්ක නාටකම් නටපු නැයි නැතු යයිද? ඔව්. දැන් මොකද අපේම සහෝදරයෙක් කියන පැවිදිලා ජාතික රෝහලේ ඉඳලා. ඉතින් මට එයා හාමුදුරුවෝ කිව්වා දැන් උන්වහන්සේ ගොඩක් අපිට බස් වලින් වැඩිමල් කිව්වා වෙලාවකට ජාතික රෝහල ගණිකා මඩමක් වගේ කිව්වා. නමුත් අද ඒ පිරිමිම නිකන් රහතන් වහන්සේලා වගේ කතා කරනවද නැද්ද? ඒ කියන්නේ මේ කොහොමත් මේ ප්‍රත්‍යජන හිත අකුසලයට බරයි. දැන් මේතෙන්දි තක්කාලා මේ සිද්ධිය ඇතුලේ විපක්ෂයේ දෙවුන් තක්ගලන දේශපාලනයට අස්ස කොක්ක ගැහුවා. දැන් මේ ස්පිතාලයක මේක මේ පළවෙනි වතාවද මේක? ඔව්. ඔව්. අනික දැන් මෙහෙමයි දැන් ඒකට කරන්න තියෙන එක නීතියෙන් කටයුතු කරනවා. දැන් අතන මිනිස්සු අපහසුතාවටපත් වෙන එක. දැන් මෙතන මේ වැඩ කරන්නේ මොකද්ද ප්‍රසිද්ධියේ? දේශපාලනයේද නැද්ද? ඒක අර සිද්ධිය දඩමීම කරගත්ත ඒ කියන්නේ පොලිටිකල්ස් වල හැටිනේ. ඒ අවස්ථාව ටක් ගාලා පෙරලා ගන්නවා මොකේද? තමන්ගේ බොරදිය මාළු බානවා කියන්නේ. ඉතින් ඒ තමයි අපි මේකේ සමත්යෙන් මේකෙන් ගන්න තියෙන්නේ මොකද්ද? ඒ කියන්නේ ඇත්තටම කෙනෙක් වැරදි කරනවා නම් මධ්‍යස්ථ බැලුවොත් ඒ මනුස්සයා පව්. දැන් ඒ වෛද්‍යවරයා හරි කවුරු හරි එයාට ඒ වෙලේ මනුස්සයාට මොකද වෙන්න උනේ?
රාගයෙන් හිත යට වුණාද නැද්ද? යට වුණා. ඉතින් ඔය දැන් ඕකටම කවිලින අය බයින අය ඉතින් ඒගොල්ලන්ටත් ඔය සිද්ධිය හෙට වෙන්න බැයිද? ඒ තමයි මේ හිතේ තියෙන මොකද්ද? හිතේ තියෙන ස්වභාවය. මම ඔයගොල්ලන්ට මතකද මීට කලින් කිව්වා අපිට තියෙන ආසාවල් තණ්හාව ඉස්සර මුලදී නැති කරන්න බෑ. මේ මනස පුහුණු කරගෙන යන ඇතට අපිට කරන්න දෙන එක දෙයයි. මොනවද කරන්න පුළුවන් කිව්වේ? පාලනය කරන්න විතරයි පුළුවන් කියලා. දැනට. මොකක්ද දැනට කරන්න පුළුවන්? දැන් තණ්හාව නැති කරන්න පුළුවන් දෙක පාට. මොකක්ද කරන්න පුළුවන් අපිට දැනට? ආවේගික පාට නැති කරන්න පුළුවන්ද දැන්? මොකක්ද කරන්න පුළුවන්? දැනට කරන්න පුළුවන් වැඩි නම් අඩු කරන්න ඕනේ. අපි ගින්දර කන්ට්‍රෝල් කරනවද නැද්ද? පාලනය කරනවද නැද්ද? එතකොට ආසාව අපිට විවිධ අදහස්. දැන් අපිට මේ සිල් ගන්න ආපු පමණින් අපිට එන්නේ හොඳ සිතුවිලි විතරයි, හොඳ සංකල්පනා කියලා. එහෙම එකක් තියනවද? අපිට විවිධ සිතුවිලි එනවා. ඒකනේ අපිට මේ ගොඩාක් ඇත්තටම ඉතින් ඒක නම් අපි පුහුණු වෙනවානේ. දැන් ඇත්තටම අපි සත්තු මරන්නද ට්‍රේනින් එනව නොමරා ඉන්නද? ඈ? වෛර කරන්නද ට්‍රේනින් එනව වෛර නොකර ඉන්නද? ඈ? බොරු කියන්නද ට්‍රේනින් එනව බොරු නොකිය ඉන්නද? භාවනා කරන්නද පුහුණු වෙන්න ඕනේ ඔහේ නිකන් ඉන්නද? සිල් රකින්න තමයි පුහුණු. දැන් උපතින්ම චන්දසේන මහත්තයා මිනිස්සු හොඳ නම් උසාවි බුද්ධියංශ 아무තේ මොකුත් ඕනේ නැහනේ. කොහොමත් පෘථග්ජන චිත්තසංතානයේ බරයි කිව්වා කොහාටද? අකුසලයට බරයි. පවට ස්වභාවයෙන්ම බරයි. දැන් පන්සලේ පල්ලියේ කෝවිලේ කොහෙතනත් කියනවා මේ ගස්තන දේවල් නෙවෙයිනේ කියන්නේ. ඉතින් මේ සංසිඳවන දේ. ඉතින් ඒකට තමයි ඉතින් මේ මනස මේක ඉතින් ප්‍රැක්ටිකලි පැත්ත කවුද කරන්න ඕනේ? ඉතින් තියෙන්නේ අපි යත්තේ ඉතින්. දැන් අපේ ධර්මයේ හැසිරෙන අමුතුවෙන් කාලයක් තියෙනවා. මම දැන් මේ අද දවසේ ධර්මයේ හැසිරෙනවා. හෙට අනිද්දා දවස් ටික ධර්මයේ හැසිරුණා. එහෙම එකක් නෑ. ඉතින් පැය 24ම තියෙන මොනවා කරන්නද? පැය 24ම තියෙන ධර්මයේ හැසිරෙන්න තමයි. අමුතුවෙන් දැන් මම අද දවසේ දැන් අතට අපිට දැන් මේ පැවිදි කියන්නේ භාවනා කරන පැයේදී විතරද අපිට අකුසල සිත් වෙන්නේ නැතුව එහෙම තියෙනවා. අනිත් වෙලාවට අපිට සිතුවිලි එන්නේ නැද්ද? ඒ කියන්නේ ඉතින් කොයි වෙලේත් අපිට මේක ඉතින් උල්පතක් ගලන්නේ නැහැ වගේ මොනවද එන්නේ? තරහ, ආවේගය, ලෝභය, දේශය, විවිධ අදහස් එනවා. ඉතින් කරන්න තියෙන්නේ එහෙනම් මොනවා කරන එකද? මනස පුහුණු කරන එක තමයි. ඉතින් අභ්‍යාස මේවා තමයි ඔන්න භාවිතා බහුලී කතා කිව්වේ. හැබැයි මේක නොකර හිටියොත් වල් වදිනවා. දැන් මිදුලක් වුණත් අතු ගන්න නැතුව තිබ්බොත් මොකද ඉක්මනින් තනකොළ එනවද නැද්ද? ඒ වගේ තමයි ඉතින් මේකත් අපි ටික මොකද කරන්නේ ඉතින්? මනස පුහුණු කරන්න වෙනවා. මනස පුහුණු කරන්න වෙනවා. එතකොට ඒක තමයි කියන්නේ ආත්මපත්‍යවේක්ෂාව කියලා මම එදාසක් කිව්ව ඔයගොල්ලන්ට මතකද? ආත්මපත්‍යවේක්ෂාව කියන්නේ දැන් මගේ මට්ටම මොන වගේද? මට දැන් තාම නිතරම මම ගොඩක් තරහ යන කෙනෙක්ද? මට ගොඩක් තණ්හාව වැඩි කෙනෙක්ද? මම තාම අනුන්ගේ දේවල් කතා කරන කෙනෙක්ද කියලා තමන්ගෙන බුදුරජාණන් ඔකට කියන්නේ දැන් අපිට ඒක තැනක තියෙන සූත්‍රයක පිණ්ඩපාතේ ගිහිල්ලා ආවට පස්සේ පාත්‍රය හොදලා තියලා විතරක් නිකන් ඉන්න එපා කියනවා. මොකද කියනවා ඔළුවත් හොදන්න කියලා. ඔළුව හොදන්න කි ගාවල හොදන්නේ කොහොමද? නේද අපිට පිණ්ඩපාතේ යනකොට එක එක රූප වැඩිච්ච තියෙනවානේ. පිණ්ඩපාතේ බෙදපු අය. දැන් ඒක ස්වාමීන් වහන්සේට මම කිව්වේ ඒ ස්වාමීන් වහන්සේ නිතර ඒ පිණ්ඩපාතේ ගිය අන්තිමට සිවුරු වැල්ලා යන්න ඕනේ කියලා. මොකද අර පිණ්ඩපාතේම ගිය එක ගමක ලස්සන කාන්තාවක් ගෑ ළමෙක් තමයි ඒ ගෙදර දානි බෙදන්නේ. මේ හාමුදුරුවන්ට මොකද උනේ? හිත ගියා කාටද? අර ගෑ ළමයට. ඊට මෙයා දැන් කුටියට ඇවිල්ලා දානේ වළඳලා විතර්ක කරන්නෙම කාගෙනද දැන් අර?
අරයාගෙන ඊට බුදුරජාණන් එක සාංශනම කිව්වා ඔබ මේ දැන් ඔබගේ මේ Hindu සේරම දැන් මේ වළඳ මේ පිළුණු වෙලා කිව්වා දැන්. ඊපස්සේ මෙයා දැන් ගියා බුදුරජාණන් සම්මත සිවුරු අරින්න. ඒක කිව්වා අතීත කතා දේශනා කරනවා ඉතින් දැන් අර ඒකේ පාත්‍රය හොදලා තියලා විතරක් හරියන්නේ නැහැ. ඔළුවත් හොදන්න වෙනවා. අද දවසේ ඇයි මේක කියන්නේ වෑංජන කොටස් චූටි කොටස් අපි ඔළුවේ. ඇයි දාන බෙදනකොට එයාගේ හැම හරි සුදුයි. ඇඟිලි හරි ලස්සනයි. බලද්දී ඇස් එහෙම හරි ලස්සනයි. අපි චූටි කොටස් මොකද කරන්නේ? ඇයි ඒව ඊට පස්සේ අන්න අපි විතර්ක කරන පීන වෙනා කිව්වේ ඒකයි. ඇයි ඒව අපි නිතර මොනවද කරනවද? ඇයි ඉතින් දැන් පැවිදි වුණා කියලා දැන් එහෙනම් ඒ සාංශලයට මොකද උනේ? ලස්සන දේවල් බලන්න හිත යන්නේ නැද්ද? යනවා. ඉතින් ඥානවන්තයා කරන්නේ ඒකට ගරහන එකවත් දේශ කරන එකවත් නෙවෙයි. ඥානවන්තයා මධ්‍යස්ථ බැලුවොත් ඉතින් පවුද නැද්ද? ඔව් ඉතින් ඇත්තට අපි කරන්න ඕනේ ඒකට මොකද්ද? අපි කරුණාවෙන් මෛත්‍රියෙන් යාට දෙ යහමකට ගන්න පහදලා දෙන එක තමයි ඉතින් කරන්න තියෙන්නේ නේ. ඉතින් ඒකයි ඉතින් අපේ අනුකම්පාවෙන් තමයි ඉතින් දැන් මිසදිටු කට්ටිය අපි බයින්නේ. ඇත්තටම මිත්‍යා දෘෂ්ටි මිනිස්සු දැන් ඔය පොල්ගස් දූවේ මේ ළඟ මෑතකදී සාංශනම කරපුවත් කියලා අර බැඳලා එහෙම. ඇත්තටම මේ සාංශනන් සොඳර සිල් රැක්ක ඒ සාංශනන් අවුලන්නේ නැහැ සුගතියේ ගියා. ඇත්තටම පව් ඒ ස්වාමීන් වහන්සේද පව් අර අපරාධේ කරපයිද පව්. ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. ආ උන්වහන්සේ සුගතිය ගියා. කවුද පව්? දැන් සමයකට හොරකම් කරන අය, ඉතින් ජාවාරම් කරන අය නේද රට යන්න කියලා සල්ලි අරගෙන පැනලා යනවා. ඒතකොට එක එක ජාවාරම් නැද්ද? ඇත්තටම දැන් අපිට ආවේගයක් එනවා තමයි අර මිනිස්සයා කෙරෙහි හොරා කෙරෙහි. ඇත්තටම මධ්‍යස්ථ කල්පනා කළ බැලුවොත් සල්ලි නැති වෙච්ච කෙනාද පව් හොරාද පව්? දැන් ඔක කියන කාට හරි එහෙම කිව්වොත් ඒ චන්දනත මොකක් කියයිද? අනේ හාමුදුරනේ පිසුද කියලා හයනේ. මධ්‍යස්ථ බැලුවොත් කවුද පව්? ඈ? දෙන්නටම ටික පව්. නෑ ඇත්තටම පව් හොරා. ඔව්. අරයට නැති වෙලා ඉතින් එයාගේ එකක් ගෙවුණා. ඇත්තටම පව් කවුද? ඇත්තටම පව් හොරා. ඇත්තටම පව් හොරා. මධ්‍යස්ථ බලන්නකෝ. කවුද පව්? දැන් මේ මිනිහා ලක්ෂ 12ක් හරි වංචාවෙන් කොච්චර එහෙම ඉන්නවද? ඉතින් හරි මේ නමුත් මේ මිනිහා මේව කවදානම් කොච්චර කල් ගෙවයිද? මොන විදිහට ගෙවන්න වේද කියලා කවුද දන්නේ නේ? ඉතින් ඒක තමයි පව් කියන්නේ. ඒක ඔව් ඉතින් මෙහෙමයි ප්‍රාණඝාතය කරද්දත් ඉතින් මේ පහම පව්. මොකද? ඇයි අපි කිව්වද උර හොරකම් කරන්න කියලා ගිහිල්ලා? නෑ මේ කියන්නේ මේ නීතිය පැත්තෙන් මේ කත් කියන එක නෙවෙයි. එයාගේ සංසාර ගමනත් එක්ක. ඔව්. දැන් බලන්න ලෝසක හාමුදුරුවෝ බලන්න. ලෝසක හාමුදුරුවන්ට වෙච්ච දේ. ලෝසක හාමුදුරුවන්ට ගමේ පන්සලේ හාමුදුරුවෝ ආගන්තුක වැඩියා ස්වාමීන් වහන්සේ නම. දායක මහත්තයා මගදිම පැහැදුනා. ඊපස්සේ අය උන්වහන්සේ රහතන් වහන්සේ නමන්නේ කොහොම නමුත් අර පන්සලේ හිටියා. අර දායක මහත්තයා එලකුවා අනේ මේ අර ස්වාමීන් වහන්සේ මෙහෙ නතරුණා නේද? හරි හොඳයි කියලා බෙන්න හවස ගිලන්පසත් හදාගෙන ආවා. අර හාමුදුරුවෝ කල්පනා කරා යකෝ මේ ගමේ අම්මා මුන්ට මෙච්චර දේවල් කරනවා මං ගිල නිකන්වත් හොයලා බලන්නේ
වෙන්න අර අලුතෙන් වැඩපු හාමුදුරුවන්ට මේ මුන් ඔක්කොම ගිලන්පස හදන් එනවා කියලා ඇති වුණා. මොකද්ද ඇති වුනේ? දේශයක් ඇති වුණා. ඊපස්සේ අර උපාසක මහත්තයා කතා කරා අනේ ස්වාමීන් වහන්සේ හෙට අර ස්වාමීන් වහන්සේත් එක්ක අපේ ගෙදර වඩින්න කිව්වා දාහනෙට. ඊට පස්සේ මොකද කරේ? දැන් මේ වයින් වෙල්පන් බොරු කරන්නේ. නියපොත්තෙන් ගිහිලා තාට්ටු කරා. ඊපස්සේ මොකද කිව්වේ? අනේ අර කොහේ එන්නද? අන්න නිදි කියලා කිව්වා. ඊපස්සේ අර මනුස්සයා මොකද කරේ? හරි දුකක් දැන් මේ මනුස්සයාට මේ සංසි වඩි කියලානේ හිතුවේ. ඇයි අර රහතනන්සරමක් හරි සංවරයි, ඉදුරන් සංවරයි. ඉතින් බැලු බැලමට පහදිනවා. ඇත්තටම රහතනන්සරමන්නේ. පස්සේ හාමුදුරුවෝ අර මනුස්සයා මොකද කරේ? අනේ එහෙනම් ස්වාමීනි මේ දානේ පාත්‍රය දෙන්නේ ස්වාමීනි. හාමුදුරුවන්ට තව ටිකක් අද වුණා. යකෝ මේ හාමුදුරුවෝ මේ දානේ බලන්දලා මේ පන්සලේ දිගටම හිටියොත් එහෙම දායකයෝ මං ගෙන මට තනක් නැතුව මෙයයි කියලා. තමයි ගිනි ගොඩකට දාලා දැන් බලන්න ඒ වෙලාවේ උන්වහන්සේ දැන් ඒ මොහෙන් දේශේ ආන්තරේක රිටර්න් එක දැන් අපිට දැන් මේ ජීවිතේදී කතා කරද්දී ලෝසක හාමුදුරුවෝ ගැන වෛරයක් ඇති වෙන්නේ දුකක්ද කියන්නේ? ඒ කියන්නේ දුකක් කියන්නේ උන්වහන්සේ රහත් වුණා. දැන් මේ ජීවිතේ උන්වහන්සේ ගැන අපිට දානේ හැමෙන අපිට තේරෙන්නේ මොකක් විදිහටද? ඇති වෙන්නේ සිතුවිල්ල. ඔව් හැබැයි මොන බං බුදුර අපිට අනුකම්පා කරන්න කියලා කියේ කවුද ඇත්තටම? ඕකේන. ඔයගොල්ලෝ දන්නා සූත්‍රයක් තියෙනවා විතක්ක සංඨාන කියලා. ඒකේ බුදුරජාණන් දේශනා කරනවානේ අර පස්වෙනි කාරණාව විතක්ක සංඨාන සූත්‍රය කරන් දේශනා කරන කාලෙමදී. ඒකේ අවසානට දේශනා කරන බුදුරජාණන් වහන්සේ අතපය කැඩිච්ච පිළල කොරේ අතපය කැඩිච්ච කොර වෙච්ච මිනිස්සෙක් කැලේකට ගිහිල්ලා අතරමං කරලා දාලා එනවා. ඒ මානසිකව බැලුව බැලමට පවුද නැද්ද? පවු නේද? අන්න ඒ වගේ තමයි අවවාද දීලත් හැදෙන්නේ නැතිනම් වැඩි කරනවා. අර හොරාදී අර කොර මිනිසයාගෙන අනුකම්පා කරනවා ඒ මිනිසයාගෙන මොනව කරන්න කිව්වද? ඔව් ඉතින් අර දින හොරකම් කරන මිනිස්සු පව් ඉතින්. ඇයි පව් කියන්නේ? ගොඩේමක් නැහැ. ඔව්. අර අනුබල දෙන කතාව කරන්නේ ඒක වෙනම සිද්ධියන්නේ. මේ කැලේ සසරත් එක්කනේ. පව්. දැන් ඉතින් අර ඉතින් බලන්න මොගලන් මහරහතන් වහන්සේට 500ක් ඇලෝ. උන්වහන්සේ නම් ඉතින් ආයි ඉපදෙන්නේ නැහැ. නමුත් අර 500 දෙනාට තාමත් නිරේනේ. පවුද නැද්ද? දැන් අපි මිත්‍යා දෘෂ්ටි ගැන මිනිස්සු ගැන ගත්තත් කවුරු ගැන මධ්‍යස්ථ බැලුවොත් මොකක්ද ඇත්තටම කියන්න තියෙන්නේ? මධ්‍යස්ථ බැලුවොත් ඔය වැඩි කරන මිනිස්සු නෑ ඉතින් මධ්‍යස්ථ තමයි ඉතින්. කලර මිටුනේ මධ්‍යස්ථ බැලුවොත් පව් ඉතින්. ඒ ඉතින් සංසාරේ කවද වෙනකන් ගෙවයිද සත්තු වෙලා ගෙවයිද මොන වෙලා තින්නේ? නෑ. නෑ ඒ එකට මිනිස්සු හැම වෙලේම උත්තර හොයන්නේ හේතුඵල දහම අනුව ඉඳලා. ඒ චාන්සර් මත ඉස්සෙල්ලා මං කිව්වේ 10 දෙනෙක් ගත්තොත් දැන් සහරන් ගහපු වෙලේ අර කට්ටිය දැක්කනේ කියපු කතාව. උන් මරන්න ඕනේ, කොටන්න ඕනේ. 10 දෙනෙක් ගත්තොත් ඒ 10 දෙනා කියන මගේ අදහස නම් මේකයි. මගේ අදහස නම් ඕකේ මෙහෙමයි. උන් තියන්න හොඳ නැහැ. නමුත් ඒ ඔක්කොමලාගේ අදහස් කිව්වට හේතුඵල හරි එක. ඉතින් ඒකදී ඉතින් ඥානම ඒකයි මේ කියන්නේ පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ ප්‍රඥාව. ප්‍රඥාව තියෙනවා නම් අපිට පුළුවන් ගැලවෙන්න. ඒකේ විපාක වැඩිනේ. ඇයි දැන් සාමාන්‍යයෙන් අපිට මෙහෙම නීතියෙන්ම තියෙනවා නේද ඒක මහජන දේපොළ විධාන කරන දඬුවම් වැඩිනේ අපිට නීති සංග්‍රහ එහෙම ඔව් නෑ අයිති දේ වෙනයි
ආයෙත් දැන් එයාට මේ ඩොලර් ටික ඔක්කොම හොරකම් කරන්න අයිතියක් නැහැ නේ. නෑ. නෑ එහෙමයි. ඒකට කියන්නේ මොකක්ද ඇත්තටම කිව්වොත් අර පින පාවිච්චි කරනවා අකුසලයට. ඒකට අපි කියන්නේ අවභාවිතා කරනවා කියලා. පින පාවිච්චි කරනවා මොකේද? අකුසලයට. අජනායක කෙන්න සැප ලබන්න පින තිබ්බා. ඉතින් මෙයාට මේ ආත්මෙදී ඥාණයම අධිකම නිසා අධික තණ්හාව නිසා නෑ නැතිකම තමයි. දැන් මොකද එයාලගේ බිරින්දවරු කියන හොරකම් කරපන් මසිනලා කියනවා අර කරන් දීපන් ඉතින් මිනිහා ඉතින් හොරකම් කරනවා. ඇයිද මේ මිනිස්සු අපි කර කලියුගේ කතාව. ඌ හොඳ වුණත් ඌට පවතින්න ඉන්න විදිහක් නෑ. අනිත් උන් ඉන්න දෙන්නේ නෑ. ඇයි මාන්ත්‍රී කෙනෙක් ගතනම් අරක කරලා දෙන්න මේක කරලා දෙන්න. ඇත්තටම ගොතින් මේ මිනිස්සුත් පව්. කරන්න වෙනවා. එයත් පව්. හරිනේ ඉතින් අපිට කෙටියෙන්ම ගන්න තියෙන ඕකනේ. ඒකනේ බුදුරජාණන් කිව්වේ කවවදාක්වත් රටේ ප්‍රශ්න විසඳලා ඉවර කරන්න බෑ කියලා. ඒ කියන්නේ විවිධ දේවල් දැන් ඔන්න අපි කියවන අපි රජයේ මේකෙන් එලා දැන් අපිට මේ රජය ආවා කියලා අපිට මොකුත් නිකන් අපිට හම්බෙන්නේ නැහැ. ඉතින් අපි කැප වෙන්න ඕනේ. ඉතින් වෙන ප්‍රශ්න නිර්මාණය වෙනවද නැද්ද? එන ගෑස් හම්බෙනකොට වෙන එකක්. ඉතින් හැබැයි ඉතින් බුදුරජාණන් එක දෙයක් හොයාගත්තා. ඉපදීම නැති කරන ප්‍රශ්නේ හොයාගත්ත අර ප්‍රශ්න කවදාකවත් විසඳලා බෑ. අපේ ආසාවල් ඇති වෙනවද කවදාකවත්? අරක තමයි උත්තරේ. ඉතින් අන්න ඒ ප්‍රශ්නේ හොයාගත්තා. ඒකට ප්‍රශ්නෙට විසඳුම. ඉතින් ඔන්න ඕක තමයි කතන්දරේ. මොකද්ද අපි කරන්න තියෙන්නේ එහෙනම්? පැහැදිලිවම. ඒකයි බුදුන් කිව්වේ නේද? ධම්මං විනා නැති පිතාච මහත අම්මෙකුයි තාත්තෙකුයි කොහෙද කියලා අහනවා මේ ධර්මයේ තරම්. දැන් අම්මයි තාත්තලාට ඇත්තටම කරන්න පුළුවන් ඉතින් කණ්ඩ දෙන්න පුළුවන් සුගත මේ ඉස්කෝලේ යවන්න පුළුවන් දෑවැද්ද හදලා දෙන්න පුළුවන්. ඔය ටිකනේ කරන්න පුළුවන්. ඉතින් සුගතියේ ඒක නේද? අත්ත දීපා බික්ක වේ විහෙරත නාත්ත සන්න නානඤ්ඤ සන්න තමන්ගේ පිහිට කවුද? ඉතින් ඒකට මේකෙන් අපි මේ කියන තරම් ගිහි පැවිදි අපි කාටත් කියන තරම් කියන්න ලේසිද නැද්ද? මනස ඒකට මනස පුහුණු කරන්න තමයි ඉතින් ඒකනේ මේ සසරේ මෙච්චර කල ඉන්නේ. ඉතින් ඒක තමයි සසරේ මෙච්චර කාල අපි මේ ඉන්නේ. ඔව් ඉතින් අපි බලන්නත් ඕනේ ඒ ස්වාමීන් වහන්සේ කියන හිතුලුත් නෙවෙයි ධර්මයට විනයට බුද්ධ දේශනාවට ගැලපෙනවද? ඔව්. දැන් අපි කැමති ස්වාමීන් වහන්සේ මොන ඕනේ දුෂ්ටයෙක් උදා පිළිගන්නවා කියලා ඒ මතේ නෙවෙයි. ඔව්. ඔව්. දැන් අර අරතකතන අටමහා කුසල් කියන්නේ මාර්ගඵල ඉතින් මේ බුදුරජාණන් ඒ තමන්ගේ හිතලුනේ දෘෂ්ටි. අපේ දෘෂ්ටිනේ වටින්නේ බුද්ධ වචනේ. ඉතින් බුදුරජාණන්ගේ වචනේ විශ්වාස කරන්න ඉතින් අපිට බුදුන් කිව්වේ මොකද්ද? කුඹර හොඳට වෙලාවට හාන්න කිව්වා. වතුර බදින ඔක්කොම කරන්න. පීදෙන දවස ගැන කලබල වෙන්න. එහෙනම් අපිට කිව්වේ මොකද්ද? මාර්ගය පුහුණු කරන්න ඵල ලැබේ කවදා හරි. ආ ඒකට ඵල ලැබෙන්නේ අදාළ කුසල් ටික මෝරන්න එපා. දැන් බලන්න කාශ්‍යප බුද්ධ ශාසනයේ හිටපු අය පුහුණු කරපේ අපේ බුද්ධ ශාසනයේදී මොනවා වුණාද? දැන් ඒ දායේ පුහුණු කරපු ටික අපිට ගියාද? අපිට ගියාද? නෑ. අර කරකට උපනිෂේ වුණාද නැද්ද? අතට අපි මේ මනස පුහුණු කරන එක, සිල් රකින්න එක, භාවනා කරන එක බුද්ධ ශාසනයකදී අප දැන් නෑ. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. අපි බුද්ධ ශාසනයේ කරපු දේවල් කවදා හරි විපාක දෙන්නේත් බුද්ධ ශාසනයකදීම තමයි. ඒකට උපමාවක් කිව්වා මතකද? කෙකිනියෝ ගැප් ගන්න විතර දාන්නේ කොයි කාලෙටද? අකුණු ගහන කාලෙට.
ඒ කෙකිනියෝ කොක්කු උන් බිත්තර දාන්නේ කොයි කාලෙටද? කෙකිනියෝ බිත්තර දාන්නේ අකුණු ගහන කාලෙට. ඒ බිත්තර පුපුරන්නේ කොයි කාලෙටද? බුද්ධ ශාසනයකදී කරපු කුසල් කවදා හරි මේවා වෙන්නේ. ආ බය වෙන්න එපා. අනිවාර්යෙන් හම්බ වෙනවාමයි. මේ බුද්ධ ශාසනයත් පුළුවන් ඊළඟ බුද්ධ ශාසනයක ධර්ම අවබෝධය කරගන්න මේ ශාසනය කරපු ටික උපනිශ්‍රේ වෙනවා. බැරි නෑ ඉතින් ඒක අපි කියන්න දන්නේ නෑනේ. ඒක එක එකගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන විදිය. ඔන්න බුදුරජාණන් හිටියනම් හරියටම කියයි. ඇයි බුදුරජාණන් එහෙම කියන්න පුළුවන්? දැන් සාන්තේතිය මෙතුමාට අදහස නිවන් දකින්නවා කියලා කිව්වේ මොන ඥාණයෙන්ද? නෑ. බුදුරජාණන්සේ තියෙනවා ඥානයක් ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය. එයාගේ කුසලය වැඩිලා තියෙන්නේ මොන ආකාරයටද ධර්ම අවබෝධය කරන්නේ. ඒකනේ අනිත් අයට අසාධාරණ බුදුරජාණන්සට විතරක් ඒවට තමයි අපි කියන්නේ ෂඩ් අසාධාරණ ඥානය. ඉතින් බුදුරජාණන්සේ කියපටි කරගෙන යමු. දුෂ්කරයි අමාරුයි. ප්‍රතිඵල ගැන නම් කලබල වෙන්න එපා. ලැබෙන්නේ නැතුව තියනවා කියලා හිතනවා. ඔව් ප්‍රතිඵල ටික අපි බුදුරජාණන්සේ කියපු විදිහට ආරියෂ්ඨාංග මාර්ගයේ පුහුණු කරන් යන්නයි තියෙන්නේ. ප්‍රතිඵල ගැන කලබල වෙන්න එපා කිව්වා. ඒ කියන්නේ මෙහෙම එකක් තියෙනවා. සමහරක් ඒවා තියෙනවා මෙහෙම දෙයක්. පින් කරගන්න මනුස්සයාට ස්වභාව ධර්මයෙන් පින් කරගන්නම අවස්ථා යෙදෙනවා. පව් කරගන්න මනුස්සයාට පව් කරගන්න අවස්ථාවම හැබැයි සමහරක් අය අපි තියෙන මේ ඒකත් අපි කියන්නේ ධම්මෝ හවේ රක්කති. දැන් මිනිස්සු කී ධර්මයේ හැසිරෙන්නේ නැතුව මිනිස්සු කියන අපි බලපල්ලක අපි මෙච්චර පින්කම් කරනවා දන් දෙනවා ආදාර කරනවා අපිට තමයි ඔක්කොම හෙනෙකඩි පාත් වෙන්නේ. ධම්මෝ හවේ රක්ක ධම්මචාරී කියන්නේ මොකද්ද? ධර්මයේ හැසිරෙන කෙනාට යා කොහෙන් හරි යාට අර ස්වාමීන් වහන්සේ හොඳ කතාවක් ඉස්සර කතා කරලා ජෝතිය සිටුතුමාගේ කතාවක් ගැන කිව්වා නේද? අර මෙයාගේ පුතා ගියානේ බිම්බිසාර රජතුමාගේ මේ පුතා මේ අජාසත්ත. මොකද බිම්බිසාර රජතුමා මේ තරුණ කාලේ එතකොට අජාසත්ත පොඩි තරුණයා. බිම්බිසාර රජතුමාගේ ගෙදරට ගියාට පස්සේ මාලිගාට ගියාට පස්සේ හරිය ආසාවක් ඇති වුණා. මොනවා ගැන දැකලාද? අර මාලිගාවේ මුතුමැණි දැකලා මේ කොල්ල අදිෂ්ඨාන කරගත්ත කවදා හරි මං රජ වුණොත් විශ්වයේ ගැබ්බෙලා තිබ්බද නැද්ද නේද? ඕන්න මං ඔයාලට මේ කියන්න උත්සාහ කරේ අපි කරන එකක්වත් කුසල් පින් අපතේ යන්නේ නැහැ. දැන් අපි කාගේවත් දේවල් නැති නොකර ආරක්ෂා කරා නම් අපේ කරලා තියෙනවා අපේ දේවල් කවදාකවත් නැති වෙන්නේ නැහැ. දැන් චන්දතරමද සමහරක් අයගේ දේවල් නැති වෙලා එකපාරට ආයෙ නැවත හම්බ වෙනවනේ සති ගානක් හරි ගිහිල්ලා. සති ගානක් හරි ගිහිල්ලා ඒක හම්බෙන්නත් අපි සංසාරේ දෙයක් හොරකම් කරලා ආයෙ නැවත දීලා තියෙනවා. අරගෙන දීලා තියෙනවා. ඒකනේ ආයෙ හම්බුනේ. හැමෝගෙම හම්බෙන්නේ නැහැ. ඔක්කොම පටිසම්පන්නයි. හේතු ඵල. ඉතින් අපි දැන් මේ කතාවෙන් වලට තේරෙනවද මේකේ මේ කීප එක මම මොකද්ද කියලා? ඒ කියන්නේ අර අපි දෙයක් කාගේවත් දේවල් නැති කරලා නැත්නම් වෙන කාටවත් අපේ දේවල් නැති කරන්න බෑ. ඊට මුදු පහ ගන්න බැරි වුණේ ඇයි? එයා දේවල් තව කාටවත් ගන්න හේතු නැහැ. අරගල ඉතින් යනකොට එයා ඔක්කොම දීලා ජෝතිෂතුමා පැවිදිලා රහත් වුණානේ. අර ඒ යනකොට අර ඔක්කොම අතුරුදහන් මාලිගාව තිබ්බේ නැහනේ. ඇයි ඒක ජෝතිෂතුමාට ලැබුණේ එයාගේ පුණ්‍ය සංස්කාරයක්. අජාසත්තට ඒවර අයිති නැහැ. එහෙනම් දෙයක් භුක්ති විඳින්නත් පින තියෙනවද නැද්ද? ඒ සමහර ගෙවල් වල තියෙන්නේ. ඒ ළමයා ඉන්නකම් කිරි උතුරන්න සමහරට හොඳට හරියනවා. ඒ ළමයා නැති වුණාට පස්සේ ඒ දේවලුත් නැතුව යනවා. ඒක එකයික තියෙනවා. අද අපිට ඒවා ලැබෙන්නේ නිස්සන්ද ඵල විදියට.
දැන් අපිට අරිධම්ම ස්වාමීන් වහන්සේ කියන අපි ඇත්තටම කිව්වොත් දැන් සාමාන්‍යයෙන් දැන් අපිට මේ පිළිගැනීමක් හරි මොනවද වෙන්නේ මේ අපිට මේ මොනවද ලැබෙන්නේ? නිස්සන්ද ඵල. නිස්සන්ද ඵල කියන්නේ අරිධම්ම නාමයට අපි උන්වහන්සේ පැවිදි වුණා. ඒකේ කතන්දරයක්. ඉතින් හරි 5යි කාලයි. ඉතින් ඔන්න ඔක තමයි එහෙනම් කෙටියෙන්ම කිව්වොත් ඉතින් අපි කරන තනකොළ ගහක් ගැලෙව්වත් බෝමලු ඇමදුවත් එකක්වත් අපතේ යන්නේ නැහැ. කාටවත් කියන්න බෑ අපරාධي මට ඒ පැය පරියන්කයක හිටියන හරි වටිනවා. එහෙම කියන්න නැහැ හේතුවක්. හඳුන් කුරක් පත්තු කරත් පහනක් දැල්වත් ඒකේ ඵලයකට පිනක් රැස් වෙනවාම තමයි. කෙටියෙන් තේරුණාද චන්දර මහත්තයා මොකක්ද ඒ කියන ඔයාට වැටහුනේ කොහොමද දැන් ওই කතාවේ මම නිකන් කෙටියෙන් කියලා ඉවර කරන්න ඔයාට ඔබතුමාට වැටහුනේ කොහොමද මේක ඒ කියන්නේ අපි මේ බුද්ධ ශාසනය කෙනෙක් කිසි දෙයක් අපතේ යනවා කියලා ගන්න නැහැ ඒක විපාක ලැබෙනවාමයි තියෙනවාම ඉතින් ඒක විශ්වාස කරන තමයි ලෞකික සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ. හරි. එහෙනම් හොඳයි. අද එහෙනම් අපි මැදින් පොයේ දවසේ මේ පින්වතුන් අද උදෑසන ඉඳලා ඇවිල්ලා ආරණ්‍ය සේනාසන අපි රහතන් වහන්සේලා අනුගමනය කරන අපි පොසොත් සිල් සමාදන් වෙලා ඒ වගේම අපි උදෑසන ධර්ම දේශනා කළා, හස් ධර්ම සාකච්ඡා කළා, ප ဋ ායන සත්‍යයනා කළා, භාවනා කරලා අද දවස පුරාම අපි ඒ රහතන් වහන්සේලා අනුගමනය කරන දවසක් විදිහට අපි මේ නික්කම්මේ අපි අද ඒකට පුහුණු කරා. හරි හොඳයි එහෙමනම් සිල් පවර්ණය කරන අය নমස්කාරය කියන්නේ